කියලා දෙන්න යන්නේ ඔයාලා දන්නවා අපිට Excel වල එකතු කිරීම කරන්න වෙන අවස්ථා ගොඩක් එනවා. සාමාන්‍යයෙන් අපිට එදිනදා වැඩ කටයුතු කරගෙන යද්දී සමහරවිට ඔයාගේ ඔෆිස් එකේ දේවල් වලට වෙන්න පුළුවන්, ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන්. එකතු කිරීමේ ක්‍රියාව කරන්න වෙන අවස්ථා ගොඩක් එනවා. මම ඒකෙන්ද පොඩි ඔයාලට සරල උදාහරණයක් දෙනවා මේ එකතු කිරීමේ ක්‍රම. Excel හරහා අපිට ක්‍රම 4කකින් කරන්න පුළුවන්. ඒකට ඔයාට තෝරගන්න පුළුවන් ඔයාට ලේසිම ඔයාට ෆැමිලියේ ක්‍රමය මොකක්ද කියන එක. මම ඒක ඔයාට පොඩි උදාහරණයක් දෙන්නම්. අපි මෙතන අපි ගාව තියෙනවා අපි එක දෙක අපි මෙතන ප්‍රොජෙක්ට් අපි ටයිප් කරගමු. මෙතන එක මේ කොලම් එක දෙක මේක තුන මේක හතර මේක පහ කියලා ඊට පස්සේ අපි දෙමු මේක මේක අතර ඒ ආකාරයකට තියෙනවා කියලා. මේ කොලම් ටිකම මේකම අපි කොපියක් දාගෙන පැත්තට අපි මෙන්න මේ විදිහට අපේ ටේබල් එකක් තියෙනවා. ඒකට ඔයාලට මේ ටේබල් එකේ ඔන්න මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක හිතමු අපි මෙතන මොකක් හරි Monday Tuesday මේක Wednesday Friday Saturday and Sunday මේ ආකාරයට තියෙනවා කියලා. අපිට ඕන දැන් මෙතන අපි හිතමු අපිට සඳ ටෝටල් එක ගන්න. අපිට අඟහරුවාද ටෝටල් එක ගන්න. මොකද මේ ආකාරයට එක දවසින් දවසට ටෝටල් එක ගන්න ඕනේ කියලා. අපි මේ වෙලාවදී අපි කරන මේ අපි මේ එකතු කිරීමේ ක්‍රමය Excel හරහා කරන ක්‍රම බාර ගානක් තියෙනවා. මම ඔයාලට ඒ ක්‍රම ටික කියා දෙන්නම්. ඒතර ඔයාලා තීරණය කරන්න ඔයාලා මේකෙන් මොන ක්‍රමයකද භාවිතා කරන්න කියලා. එකක් අපිට පුළුවන් මේ ටික ඔක්කොම එකතු කරන්න. මේව පහළට ට්‍රැක් කරගෙන ගිහිල්ලා එක කොලමයක් වැඩි කරගෙන අපිට මේ ඔටෝ සම්පී එක දෙන්න පුළුවන්. එතකොට මෙතන දෙක ටෝටල් එක එනවා. ඊට පස්සේ උනා මේක දිගටම දෙන්නේ මේ පැත්තට මේ ටෝටල් එක එනවා. හරි ඔක එක ක්‍රමයක්. ඊළඟට ඔයාලට මම කියා දෙන ඊළඟ ක්‍රමය. ඒතකොට ඊළඟ ක්‍රමයේදී වෙන්නේ ඔයාලට පුළුවන් මේ එක box wise කැල් කරන්න. ඒතර අපිට කරන්න ඕනේ මෙතන සමාන ලකුණ දෙනවා. සමාන ලකුණ දීලා මේ කොලම් එක ප්ලස් ඊට පස්සේ මේ කොලම් එක ඊට පස්සේ ඒක ප්ලස් ඊට පස්සේ මේ කොලම් එක ඊට පස්සේ මේක ප්ලස් ආයෙත් මේ කොලම් එක ඊට පස්සේ මේක ප්ලස් අන්තිම කොලම් එක දීලා අපි එන්ටර් එකක් දුන්නා නම් ඒ ටෝටල් එක අපිට එනවා. මේක දෙවෙනි ක්‍රමය. මේකත් අපිට කලින් විදිහටම මේක අදගෙන යන්න පුළුවන්. ඒත් මේකේ හැම වෙලේම තියෙන්නේ මේ ෆෝමියුලා එක ඔයාලට බලා ගන්න පුළුවන් උඩ සමාන ලකුණ දීලා මේ එකින් එක කොටුව. දැන් මේක අපි ඩබල් ක්ලික් කරලා බලුවොත් ඔයාලට වෙනවා මේ කොටුව එකින් එක තමයි එකතු කරලා තියෙන්නේ. ඒකෝර මේක දෙවෙනි ක්‍රමය. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟ තුන්වෙනි ක්‍රමය. ඒක Excel වල දීලා තියෙන ෆෝමියුලා භාවිත කරලා අපි කරන දෙයක්. ඒකදී කරන්නේ අපි මෙතන සමාන ලකුණ දීලා අපි මෙතනට දෙනවා sum කියන එක. sum. මෙන්න මේක එනවා මෙතනට sum එක. මේක උඩ අපි ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරලා අපිට එකතු කරන්න ඕනේ අපේ ෆිගර්ස් ටික තියෙන කොලම් ටික highlight කරගෙන එනවා. එතන ඔටෝ එයා වරහනක් ඕපන් කරගන්නවා බ්‍රැකට් එකක්. අපි දැන් මෙතනට සිලෙක්ට් කරගෙන ඇවිල්ලා මේ සිලෙක්ෂන් එක අවසානයේ මෙතනට ආපහු බ්‍රැකට් එක ක්ලෝස් කරන්න ඕන. ක්ලෝස් කරලා එන්ටර් එකක් දෙනවා. ඒ දුන්නාම මේක මේ ආකාරයටම ටෝටල් එක. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙන්නේ sum කියලා අර B2 ඉඳලා. ඒ කියන්නේ B2 කියන්නේ මෙන්න මේ කොලම් එකේ මෙන්න මේ B2 එක තමයි කොලම් නේම් එක වෙන්නේ. ඒතර B එකේ 2 එක මෙන්න මෙතන ඉඳන් පහලට එකතු කරගෙන ඇවිල්ලා තිනවා B6 වෙනවා. ඒ ටෝටල් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක අර අපි Excel වල තියෙන sum කියන ෆෝමියුලා එක දිග තමයි ගත්තේ. මේක ඔයාලට ඔහොම මේක දිගටම දෙගෙන આવොත් ඒත් ඔයාලට ටෝටල් එක ගන්න පුළුවන්. එහෙමත් නැතුව මම ඔයාලට තවත් අන්තිම ක්‍රමයක් ලේස් ක්‍රමයක් කියලා දෙනවා. ඔයාලට මතක තියාගන්න. මෙතන මේක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මෙතනදී අපි දෙනවා old එකත් සමගින් අපි plus old with මෙන්න මේ අපේ සමාන ලකුණ මෙන්න මේක අපි old එකත් එක්ක සමාන ලකුණ දුන්නා නම් ඒ ටෝටල් එක ගන්න පුළුවන්. මේක තමයි short key එක ලේසිම ක්‍රමය. එතෙන්දී ඔයා කරන්න ඕනේ මේ ටික සම්පූර්ණ highlight කරගෙන යනවා. මෙතන කොලම් එක වැඩිපුර මේ වෙලාවේදී මෙතනදී old එකත් එක්ක සමාන ලකුණ දුන්නා. ඔටෝම මේ සියල්ලකම ටෝටල් එක එක්සැරේ වාට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක තමයි කරන්න තියෙන ලේසිම ක්‍රමය Excel වලදී ඔයා ඉගෙන ගන්න. Excel වල වැඩ කරන්න යද්දී
හිතන්නේ ඒක තමයි වැදගත්ම වෙන ක්‍රමය වෙනවා ඇත්තේ ඔයාලා හැමෝටම